අපි දැන් බලමු සාර්ථක බිම්මල් ගෘහයක් සකසා ගන්නේ කොහොමද? සාර්ථක බිම්මල් ගෘහයක් හදාගත්තම අපිට ලැබෙන වාසි, එතකොට ඇති වෙන ගැටලු වලින් මිදෙන්නේ කොහොමද? අන්න ඒ දේවල් අපි බලමු. මම ඔයාලට පොඩි දළ සැලැස්මල් දෙකක් දීලා තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද ඒක කෙරෙන්නේ කියලා. දැන් බලන්න පුළුවන් සාර්ථකව ගොඩනගා ගන්න බැරි වුණු බිම්මල් ගෘහයක් ගැන. මේක හදලා තියෙන්නේ සාරි වලින්. වෙච්ච ප්‍රශ්න ටික මම ඔයාලට ඇතුළට ගිහින්ම කියන්නම්. මේ තියෙන්නේ සාරි වලින් හදලා තියෙන බිම්මල් ගෘහය. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක ඇති වෙලා තියෙන ප්‍රශ්න මොන වගේද කියලා. මේකෙන් සම්පූර්ණ අපි හිතනවා වගේ ලාභයක් ගන්න බැරි වුණා. මොකද මේකට වාතාශ්‍රය නැතිවීම නිසා. ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් මේකට වෙලා තියෙන මොන වගේ දේවල්ද කියලා මේක. දැන් මේ ගෘහය අයින් කරන්න තමයි තියෙන්නේ. සම්පූර්ණ අයින් කරන්න ඕනේ. මොකද ගොඩක්ම සවුත් වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තත්ත්වය දැන්. ඒකයි මම කියන්නේ අනිවාර්යෙන්ම අපි ගෘහයක් හදනකොට නිසි ප්‍රමිතියට හදන්න ඕනේ කියලා. මේක සම්පූර්ණම සාරි වලින් තමයි හදලා තිබුණේ. නමුත් එන ප්‍රශ්නත් එක්ක මේක හේතුව ඇයි මල් පිපෙන්නේ නැත්තේ ඇයි මෙහෙම වෙන්නේ කියලා මම හොයලා දැනගෙන තමයි අන්තිමට විකල්පයක් විදියට සාරිය කපලා පොඩි නෙට් එකක් ගැහුවේ. එකෙන් අපි සාමාන්‍ය දුරට මල් ටිකක් පිපිලා මල් අරගෙන සාමාන්‍ය දුරට වැඩ කරගත්තා. ඒ කියන්නේ හිතපු තරම් ලාභයක් අපිට ගන්න බැරි වුණා. නමුත් අරක තමයි අපිට වෙච්ච ප්‍රශ්නය. ගොඩක්ම ලෙඩ රෝග ආවා, කණු ප්‍රශ්නේ හැමදේම ආවා. මේක අතර වාතයක් නැහැ. ප්‍රශ්න ගොඩ. ඔයාලට පේනවා ඇති මේකේ තත්ත්වය දැන් මේ මම නිතරම මේව ගහනවා. දැන් මේ තමයි අපි අර සත්තුන්ට එන මේ බාධක උග්ගු. දැන් මේක අයින් කරන්න ඕනේ. අයින් කරලා අලුතෙන් ගහන්න ඕනේ. හරි මේක දැන් අපි අයින් කරන්න හිතාගෙන ඉන්න ගෘහයක් නිසා මෙතන අපි වැඩි දැන් මේකට මානසිකයක් දරන්නේ නැහැ. ඇත්ත මොකද මේ මෙතන මේ මම පස්සේ තමයි මේ නෙට් එක යොදාගත්තේ. ඇත්ත මොකද මෙතන නෙට් එක රිදුන්නේ නැහැ. සම්පූර්ණ සාරි. ඒ කියන්නේ මේ වලට බලා ගන්න පුළුවන්. උඩ සම්පූර්ණ තියෙන්නේ සාරි. ඒ කියන්නේ මේක සම්පූර්ණ සාරි වලින් හදපු ගෘහයක්. මේ තියෙන්නේ මේ නේද? ඇත්තටම ඔයාලා කාගේ හරි හරියට කියා දෙන කෙනෙක්ගෙන් දැනගෙන ගෘහයක් පටන් ගන්න. මොකද ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් මේ මම වුණත් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මේ මම කෝස් එකක් කරේ නැහැ. ඊට පස්සේ කොත් පාඨමාලාවක් මොකුත් කරේ නැහැ. YouTube එකෙන් බලුවා ඊට පස්සේ බිම්මල් කරන කෙනෙක් හිටියා. එයාගෙන් විස්තර අහගෙන එයා තමයි ලොකුවට වියදම් කරන්න එපා. මේ සාරි වලින් පටන් ගන්න කියලා. අන්තිමට ගෙනල්ලා සාරි ගහලා ලොකුවට වියදම් කරලා මට මේ ගෘහයට නෙට් එක ගහන්න යන රුපියල් 20000ක් විතරයි. ඒත් එපාකෝ ඒ 20000ක් විතර කරගන්න කියලා පොට් එක ගෙනල්ලා උපරිම මාසයක් මම ගන්න ඇති මේකෙන්. මේ ලාභයක්. ඊට පස්සේ ඉඳලාම අවුල් ගියා. මේ තියෙන්නේ අන්තිමට අපිට වෙච්ච දේ. ඒක නිසා මම දැන් මේ මෙච්චර මම මේකෙන් ඉගෙනගෙන මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊළඟ මම ට්‍රේනින් කර ගියා. ඒ හැමදේම වෙලා මට ලැබිච්ච අත්දැකීම් එක තමයි මම දැන් ඔයාලට සම්පූර්ණ හරියට කරන්නේ කොහොමද කියලා ආධුනිකයෙකුට මම කියා දෙන්නේ. ඔයාලා බය නැතුව මගෙත් ඉන්න මට වෙච්ච ප්‍රශ්නත් එක්ක මම ඔයාලට කියා දෙන්නම් හරියට කොහොමද විමල් කරන්න කියලා. මම ඒක ඔයාලට කිව්වේ ගෘහය කියන එක වියදම් කරන්න ඕනි දෙයක්. මූලික පිරිවැයක් දරන්න ඕනේ. හරියට කරේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. මම ඔයාලට දාන්න මේ ගෘහයට අපි මේ පොත් ටික දානකොට තිබ්බ තත්ත්වේ දැන් ගොඩක්ම සවුත් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක. මේ එන්න ගොඩක් සවුත් වෙලා තියෙන සම්පූර්ණ මේ බලන්න මෙතන මෙහින් බලන්න පුළුවන්. නේ මේක අතෑරලා වගේ තියෙන්නේ මම. මෙන්න මේකයි තත්ත්වය. ඒක නිසා අනිවාර්යෙන් දාන්න කියන කෙනකින් උපදෙස් අරන් වැඩ කරන්න නැත්නම් ඔයාලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.
ඔයාලා කිසි ප්‍රශ්නයක් නැත්නම් ඉන්න මම A to Z කියා දෙනවා කොහොමද මේක කරන්න කියලා. ඒක නිසා ඔයාලට මම සම්පූර්ණ එන ලෙඩ රෝග ඒවට පිළියම් එක කියා දෙන්න. මගෙත් එක රැඳිලා ඉන්න. අපි part 2 එකේදී බලමු කොහොමද බිම්මල් ගෘහය නිර්මාණය කරන්න කියලා. ඔයාලා මාව subscribe කරලා තියාගන්න. මම ඔයාලට සියලු දේ කියා දෙන්නම්.